ඇස් බැල්මකින් උදුරාගත්තා හිත මගේ ආදරේ කොතරම් කිව්වත් හඳුනාගන්නේ පන මගේ උමතුවක් නොවේදෝ හිතේ ඇති මේ ආදරේ දැක්කේ නැහැ වගේ යනවද? මම ආපහු ආවා. ඇයි ඒ? ඔය නිසා. ඔයා බලන නිසා. මහත්තයා මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් වැරදි තීරණ ගන්න එපා. ඒක මහත්තයාට හොඳත් නැහැ මට හොඳත් නැහැ. මම මගේ ජීවිතේ මං ගැන ගත්ත හොඳම තීරණය තමයි ඔයා. මේ කතාවේ අවසානයේ කොහෙදී හරි ඔයා මගේ වෙනවනම් ඒ ඇති. මහත්තයා ගිය පාර ගමට ඇවිල්ලා ගිය විදිය මතකද? හැබැයි මේ පාර මහත්තයා මොනවා හරි කරගත්තොත් මං නම් ඉන්නේ නැහැ බේර ගන්න. නෑ. ඔයා අනිවාර්යෙන් මාව බේර ගන්නවා. මට ඒක විශ්වාසයි. මං ආපහු බය නැතුව මෙහෙට ආවෙත් මන්දාර මං වෙනුවෙන් ඉන්නවා කියලා හිතාගෙන. නපුරුකමට බැලුවට ඒත් ලස්සනයි. ඔයාගේ ඔය බැල්මට තමයි මගේ හිත ගියේ. මම මේ ලෝකේ කොහෙ ගියත් ඔයාගේ ඔය හිනාවයි ඇස් දෙකයි මට අමතක කරන්න බෑ මන්දාර. මහත්තයා ගොඩක් පොත්පත් කියනවා වගේ නේද? ගොඩක් ෆිල්ම්ස් උත් බලනවා වගේ. ඒකයි ඔය වගේ දේවල් ඔය මොඩියට එන්නේ. මගේ හදවත බැඳුනේ පවනෙල්ලක් වගේ ඇවිදින් හමුවේ මන්දාර ඔයාගේ ඇස් එක මට කැමතියි. බොරුනම් කන්නඩියෙන් කියලා බලන්න. ඒත් ඔයාගේ හිතේ තියෙන දැන් බයක්. මහත්තයාට වැරදිලා මහත්තයා. මගේ හිතේ කිසිම එහෙම කැමැත්තක් නැහැ. දැන් මහත්තයා මෙහෙන් යන්න. බලන්න. ඔයාගේ ඇස් දෙක වැහුවොත් හැරියොත් මාව තමයි පේන්නේ. මාව විතරයි. මටත් එයිමයි මන්දාර. සීරියස්ලි. මහත්තයා දැන් මම අතාරින්න හැබැයි නැත්තම් මම මෙතන කෑ ගහනවා. කෑ ගන්න. කොච්චර හයියෙන් කෑ ගන්න පුළුවන්ද? මොනවා කියලාද කෑ ගන්නේ? හරි. මේ ලෝකෙටම ඇහෙන්න කෑ ගාලා කියන්න. සෝනු මන්දාරට ආදරේ. සෝනු මන්දාරට ආදරේ. සෝනු මන්දාරට ආදරේ. අද නැති වුණාට හෙට. එහෙම නැත්නම් කවදාරි දවසක අනිවාර්යෙන්ම මට ආදරේ කරනවා. වාගේ ඉරණ මේ ලියවල තෙන්න මගේ නම. මගේ නම විතරයි. මම මේක කිව්වා කියලා මතක තියාගන්න. මයික්මට එනවා. වාගේ ගෙදරට. වාට ආදරේ කියනවා.